සුබ දවසක් මගේ ආදරණීය දුවේ පුතේ. ඔන්න අපි Bright Path English Academy එක හරහා 3 ශ්‍රේණියට අදාළව ඉංග්‍රීසි භාෂාව පන්තිය පටන් ගන්නයි යන්නේ. ඉතින් මේ වෙද්දී මේ නොවැම්බර් මාසය නිසා ඔයාලා මේ වෙද්දී ඔයාලගේ ටෙක්ස්ට් බුක් එක වගේම වර්ක් බුක් එක කවර් කරලා ඉවරයි. ස්කෝලෙන් ඔයාලගේ ටීචර්ස්ලා ඔයාලට උගන්වලා ඉවරයි. ඒ නිසා අපි සූදානම් වුණා ඔයාලට ඔයාලා ඉගෙනගත්තු දේවල් ආපහු මතක් වෙන්න පොඩි රිවිෂන් සෙෂන් එකක් කරන්න. ඉතින් මේ තමයි අපේ පළවෙනි රිවිෂන් සෙෂන් එක. ඒ නිසා මම මේ PDF එකට නැත්නම් අද අපේ පාඩමට ඇතුළත් කරා ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ මුල ඉඳන් ඉගෙනගත්තු පාඩම් ටික. ඉතින් මම හිතන විදිහට ඔයාලට මතක ඇති අපි කොහොමද පුතේ ඉස්සෙල්ලාම අපේ ටෙක්ස්ට් බුක් එකේ අපිට මොනවද තිබ්බේ? Can you remember the things in your textbook? We say සාමාන්‍යයෙන් අපි කවුරු හරි හම්බෙද්දී මොකද කීවේ? අලුතෙන් කෙනෙක්ව හම්බෙද්දී ඔයාලගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් කවුරු හරි වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි කවුරු හරි හම්බෙද්දී කිව්වේ hi, hello කියන වචන කිව්වා නේද? ඉතින් මම හිතනවා ඔයාලට ඒක මතකයි කියලා. අන්න ඒ මතකය නැවත මතක් කරන්න තමයි ඔන්න අපි මේ සූදානම් වෙන්නේ අද රිවිෂන් සෙෂන් එක හරහා. ඕකේ. අපි ටයිම් වේස්ට් කරන්නේ නැතුව යමු අපේ පළවෙනි ප්‍රශ්නෙට. Can you see this can you see the board here? බලන්න පුතේ ඔයාලට මම enlarge කරලා පෙන්නන්නම් තව ටිකක්. මේ තියෙන්නේ ඔයාලගේ පළවෙනි පාඩමෙන් ඉගෙනගත්තු පුංචි දේවල් ටිකක් මම දාලා. මේ වගේ පේපරයක් තමයි මේ වගේ ප්‍රශ්නයක් තමයි ඔයාලට වර්ෂ අවසානයේ නැත්නම් third term test එකේ English paper එකටත් එන්නේ. ඒ නිසා බලන්න පළවෙනි ප්‍රශ්නේ අපි මොකද්ද දාලා තියෙන්නේ කියලා. අපි දාලා තියෙනවා ඔන්න බලන්න. What's your name? මොකද්ද පුතේ මේ what's your name කියන්නේ? චූටි බබාලා වුණත් දන්නවා මේක. What's your name? අපි ඉස්සලාම කතා කරද්දි ඔයාලගේ අක්කලා අයියලා ඔයාලගේ නැන්දලා මාමලා ඔයාලගෙන් අහනවා ඇති What's your name පුතා කියලා. ඔයාලා මොකද කියන්නේ? I am කියලා ඔයාලගේ නම කියනවනේ. ඉතින් බලන්න පුතේ What's your name කියන එකට හරි උත්තරේ මොකක්ද මෙතන? බලන්න hello තියෙනවා, this is my friend සහන් තියෙනවා. Can you see this answer? I am Dasun. ඒ කියන්නේ මොකද්ද මේකට උත්තරේ වෙන්නේ? What's your name කියන එකට. What's your name කියන එකට උත්තරේ වෙන්නේ පුතේ I am Dasun. අපිට මේක පුළුවන් මෙන්න මේ විදිහටත් ලියන්න ඇත්තටම. මේකට අපි මේක මැච් කරමු. මොකද match A with B කියලානේ තියෙන්නේ. So what's your name කියන එකට answer එක වෙන්නේ I am Dasun. මෙතන what is this ළමයි? බලන්න ඔයාලට තියෙනවා පේන්න මෙහෙම කමාවක්. මොකද පුතේ මේ කමාව? අපි මේකට කියනවා apostrophe කියලා. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි වලින් මේකට කියන්නේ apostrophe කියලා. අපි මේක පාවිච්චි කරන්නේ පුතේ contradictions වලට. ඒ කියන්නේ බලන්න ඔයාලට මතකද මෙන්න මෙහෙම එකක් තියෙනවා ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ. මේ I am කියන එකම තමයි අපි මෙහෙම contradiction form එකෙන් I'm කියලා දාලා තියෙන්නේ. Okay? I'm. Okay? මෙතනත් එහෙමයි. What's your name? What is your name? What is your name කියන එක තමයි අපි දාලා තියෙන්නේ. What's your name කියලා. ඒ නිසා අපේ පළවෙනි ප්‍රශ්නෙට ඔන්න පුතාලා දැන් දන්නවා උත්තරේ මොකක්ද? I am Dasun. Okay, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. How old are you? How old are you කියන්නේ මොකක්ද? ඔයාට වයස කීයද? How old are you? ඔයාට වයස කීයද? තෝරමු බලන්න මෙතනින්. hello තියෙනවා. hello ගැලපෙන්නේ නැහැ එතනට. This is my friend සහන් තියෙනවා. මේ බලන්න. I am 8 නැත්නම් I'm
8 කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ for this question the answer is what? This one. Okay, then let's match it also. How old are you? I'm 8. මට වයස අවුරුදු 8යි. ඊළඟට බලන්න. What grade are you in? බලන්න පුතේ මෙන්න මේ ප්‍රශ්නට ඔයාලට උත්තරය හොයාගන්න ලේසි විදිහක් තියෙනවා. බලන්න මෙතන අහනවා grade කියන වචනේ දීලා. Okay? Grade. How grade are you in? මේ question එකට අපිට answer එක ගන්න හරියම ලේසි මේ පැත්තෙන් බලන්න. මොකද මේ same word එක repeat වෙලා තියෙනවා මේ B side එකේ. මේකද නෑ. මේකද නෑ. මේ දෙක දැනටමත් අපි match කරලා ඉවරනේ. Then what about this? I'm in grade 3. බලන්න මෙතනක් තියෙනවා grade කියලා එකක් ඇවිල්ලා. මෙතනක් තියෙනවා grade කියලා එකක් ඇවිල්ලා. එහෙනම් උත්තරේ වෙන්නේ what grade are you in? ඔයා ඉන්නේ මොන ශ්‍රේණියද? ඔයා ඉන්නේ මොන පන්තියේද? මොන වසරේද ඔයා ඉගෙන ගන්න කියන එක තමයි what grade are you in කියන එකේ තේරුම. So shall we match it? ඔන්න what grade are you in? I am in grade 3. කොහොමද පුතේ කියන්නේ මම ඉන්නේ 4 වසරේ. කොහොමද කියන්නේ? I am in grade 4. මම ඉන්නේ 5 වසරේ. I am in grade 5. මම ඉන්නේ 6 වසරේ. I am in grade 6. අන්න එහෙම තමයි අපි කියන්නේ මම ඉන්නේ 4 වසරේ. මම ඉන්නේ 3 වසරේ කියලා. Okay. Then මේක බලන්න. Do you have a pet? Have කියන්නේ පුතේ ඔයාට ඉන්නවද සහ තියනවද කියන වචන දෙකටම පාවිච්චි කරනවා අපි මේ have කියන වචනේ. Okay? Have. Do you have a pet? Who is pet? Who is pet? There are so many pets. Someone has a cat as a pet. Someone has a dog as a pet. Someone has a parrot as a pet. Okay? Pet කියලා කියන්නේ පුතේ සුරතලාට. Okay? මෙයා තමයි සුරතලා. එයා බල්ලෙක් වෙන්නත් පුළුවන්, cat කෙනෙක් වෙන්නත් පුළුවන්, dog කෙනෙක් වෙන්නත් පුළුවන්, parrot කෙනෙක් වෙන්නත් පුළුවන්, cow කෙනෙක් වෙන්නත් පුළුවන්. Okay? කාට හරි හරකෙක් ඉන්නවා නම්, එළුවෙක් ඉන්නවා නම් ගෙදර එයා කවුද? pet. එයාගේ pet. අපි ආදරෙන් ඇති කරන සතා. Do you have a pet? බලන්න මෙතනත් හරීම ලේසි අපිට උත්තරේ ගන්න. මොකද මේ pet කියන වචනේ පුතේ මෙන්න බලන්න. මේ pet කියන වචනෙන් pet කියන්නේ කවුද කියලා ඔයාලා දන්නවා. මොකද pet කියන්නේ ඔයාලගේ ආදරයට ඔයාලා ගෙදර හදන සත්වයා. ඉතින් මේ බලන්න මෙතන දීලා තියෙනවා parrot කියන වචනේ. parrot කියන්නේ කවුද? animal කෙනෙක්. අපිට පුළුවන් ඔයාලා දැකලා ඇති. කතා කරන parrotsලා ඉන්නවා. පෙත්තබත් කෑවද කියලා අහනවානේ. එක එක ඒවා අහනවා මේ parrots. ඉතින් අපිට පුළුවන් මේක match කරන්න මොකක් එක්කද පුතේ? Yes, I have a pet එක. ඔන්න let's match it with yes, I have a pet parrot. Okay, මේක අපිට මේ විදිහට දෙන්නත් පුළුවන් පුතා. මෙන්න මෙහෙම. Yes, I have a pet. මේ විදිහට උත්තරේ දීලා තිබ්බොත් එහෙම මේකට උත්තරේ වෙන්න මේක. මෙහෙම කියන්න පුළුවන්ද අපිට? මෙහෙම කියන්න පුළුවන්ද බලන්න. මට ඉන්නේ බල්ලෙක් as a pet. මට ඉන්නේ බල්ලෙක්. මගේ ගෙදර මම ආදරයට ඇති කරන්නේ බල්ලෙක්. කොහොමද කියන්නේ? Yes, I have a dog. මට ඉන්නේ පූසෙක් as the pet. Yes, I have a cat. අනේ විදිහට තමයි අපි මෙන්න මේ ප්‍රශ්නට උත්තර දෙන්නේ. ඔයාලට මේක උගන්වලා ඇති දැනටමත්. මොකද ඔයාලගේ ටෙක්ස්ට් එකේ ලස්සනට පින්තූරත් එක්ක cat ලගේ, dog ලගේ, parrot ලගේ, rabbit ලගේ දීලා තියෙනවා. Do you have a pet?
yes I do නැත්නම් yes I have a pet කියන එකෙන්. ඉතින් අපි මේ කරන්නේ පුංචි මතක් කිරිල්ලක් ඔයාලට අමතක වෙලා ඇතිනේ දැන් ගොඩාක් කාලයක් ඉගෙන අරගෙන නේද? ඒ නිසා ඊළඟට බලන්න hello කියලා එකක් තියෙනවා. පුතේ hello කියලා තිබ්බොත් එහෙම අනිවාර්යෙන්ම ඔයාලත් මොකද්ද කියන්නේ? එයාට hello කියලා කියන්න ඕනේ. එහෙනම් මෙන්න මෙයාව අපි යා කරන්නේ කාටද මැච් කරන්නේ? for hello. hi කියලා තිබ්බොත් එහෙම මොකද කියන්නේ අපි? hi. hi කියලා තියෙනවා. කවුරු හරි ඔයාලට hi. hi කසුන්. hi නදුන් කියලා කිව්වොත් එහෙම මොකද ඔයාලා කියන්නේ? You also have to say hi for that person. අහක බලාගෙන යන්නේ නැහැ. hi කිව්වොත් එහෙම you also have to answer as hi or hello. Okay? For the last one. Who is your friend? Friend කියලා කියන්නේ කවුද පුතේ? Friend. This should be simple. Okay? Friend කියන්නේ කවුද? friend කියන්නේ අපි යාළුවට. ඔයාලට කවුද ඉන්න යාළුවෝ? ගාලුව ගොඩක් ඉන්න පුළුවන්, එක්ක යාළුවෙක් ඉන්න පුළුවන් නේද? කොහොම හරි do you have or who is your friend? කවුද ඔයාගේ යාළුවා? who කියන වචනේ අපි පාවිච්චි කරන්නේ කවුද කියන්න. okay? who කවුද කියන්න තමයි පාවිච්චි කරන්නේ. okay? එතකොට ඔයාලගේ යාළුවව තමයි ඔයාලා ඔන්න මෙයාව ගෑනු ළමයෙක් වෙන්න පුළුවන් නැත්නම් මෙයා පිරිමි ළමයෙක් වෙන්න පුළුවන්. ගෑනු ළමයිට ගෑනු යාළුවෝ ඉන්නවා, පිරිමි ළමයිට පිරිමි යාළුවෝ ඉන්නවා. ඒ නිසා who is your friend කියලා අහුවොත් එහෙම කවුද ඔයාගේ යාළුවා නම් who කියන්නේ කවුද නම් අනිවාර්යෙන් වෙන්න ඕනේ this is my friend සහන්. මේ බලන්න පුතේ මෙතනත් friend කියන වචනේ තියෙනවා, මෙතනත් friend කියන වචනේ තියෙනවා. එහෙනම් දෙක මොකද වෙලා තියෙන්නේ? repeat වෙලා තියෙනවා. repeat වෙලා කියන්නේ එකම තැන් දෙකක ඒක නැවත යෙදিলা තියෙනවා. එහෙනම් ඔන්න අපිට හරියම ලේසි මේකේ උත්තරේ ගන්න. මොකක්ද? who is your friend? this is my friend සහන්. කොහොමද කියන්නේ? මේ ඉන්නේ මගේ යාළුවා කසුනි කියලා. කොහොමද කියන්නේ අපි මේ ඉන්නේ මගේ යාළුවා කසුනි? this is my friend කසුනි. කොහොමද කියන්නේ අපි මේ ඉන්නේ මගේ යාළුවා ඩිලාන්. this is my friend ඩිලාන්. ගෑනු ළමයෙක් ගමු අපි ආයේ. කොහොමද කියන්නේ අපි මේ ඉන්නේ මගේ යාළුවා නදුනි. this is my friend නදුනි. okay? ඔන්න එහෙනම් අපේ පළවෙනි ප්‍රශ්නය අපි ඉවර කරනවා මේත් එක්ක. අපි කතා කරේ මුල්ම ටික ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ ඔයාලගේ ඉංග්‍රීසි ටීචර්ස්ලා උගන්වපු මුල්ම ටික. how to say hi, how to say hello, how to ask your name, how to ask others' name, and do you have a pet? සාමාන්‍යයෙන් අපි self introduction එකක මොකද self introduction එකක් කියන්නේ? අපි ගැනම මොනා කරනවද හඳුන්වලා දෙනවා. I'm Ruvani and I'm 24 years old. Okay? I live in කුරුණෑගල. අන්න ඒ විදිහට අපි මොකද කියන්නේ? අපේ නම කියනවා, අපි ඉන්නේ කොහෙද කියනවා. ඒ නිසා අපි අලුතෙන්ම හම්බුන කෙනෙක්ට අනිවාර්යෙන්ම අපි we have to give a self introduction. මොකද they don't know who we are නේ. අපි කවුද කියලා යාලා දන්නේ නැහැ නේ. ඒ නිසා we have to give a self introduction. කොහොමද self introduction එකක් කරන්නේ කියන එක තමයි අපි මේ ප්‍රශ්නේ ඇතුළත කතා කරේ. මේක අනිවාර්යෙන් ඔයාලට එන ප්‍රශ්නයක් පුතේ. මොකද මේ ටික තමයි ඔයාලගේ මුල. කොහොමද hi කියන්නේ, hello කියන්නේ, අලුතෙන් යාළුවෙක් හම්බුනහම ඔයාලා මොකද කියන්නේ කියලා තමයි මෙතන තියෙන්නේ. Okay? Then shall we move into the other part? Okay. බලන්න
this is also pretty easy. මේකත් හරිම ලේසි ප්‍රශ්නයක්. මේ විදිහටත් ඔයාලට අර අපි කලින් කරපු ප්‍රශ්නේ මේ විදිහටත් එන්න පුළුවන්. Okay, there is a high possibility to have this type of a question. මේ වගේ question එකකුත් එන්න පුළුවන්. Okay, so let's look at this. This is can you see the first word? මොකද මේ පළවෙනි වචනේ. මේ පළවෙනි වචනේ සහන්. Okay, can you read? සහන්. පුතේ ඒ අකුරේ sound එක මොකක්ද? ඒ අකුරේ sound එක අපි normally සිංහල වචන හදනවා නම් සහන්, කමල්, නාමල්, ඊට පස්සේ තව මොනවාද? අමර, ඔය වගේ වචන හදනවා නම් අපේ මේ ඒ අකුරට sounds තියෙනවා. මම එකක් කියලා දෙන්නම් පුතාලට. this one. බලන්න. අපි ඒ අකුරට අපේ හැම අකුරකටම වගේ අපිට තියෙනවා sounds පුතාලා. ඒ අකුරට තියෙන sound එක තමයි මෙන්න මේක. oops. a සහ ä. පුතේ a අකුරට නම් අපි a කියන ශබ්දය පාවිච්චි කරන්නේ සිංහල නම් ලියනවා නම් මෙන්න මේ විදිහට. මොකද්ද? සමන්. බලන්න. sa ma saman. Normally in the consonant sounds, what are consonants? We have to learn consonants and vowels also. What are vowels? Vowels කියන්නේ කවුද? A, I, O, U නම්. ඒ කියන්නේ A, E, I, O, U නම් මේවා මොනවද? Vowels. And what about consonants then? අපේ A, E, I, O, U නැතුව අනිත් හැම වචනයක්ම මොකද්ද පුතේ? හැම අකුරක්ම මොකක්ද? consonants ගණයට තමයි අයිති වෙන්නේ. මේවා මොනවද? vowels. ඉතුරු ඒවා මොනවද? consonants. හරි. දැන් අපි මේකට එමුකෝ. බලන්න. ඒ අකුරේ අපි සිංහල නම් ලියනවා නම් අනිවාර්යෙන් ගන්නේ අ ශබ්දය. ආ ශබ්දය ගන්නේ අපි සිංහල නම් ලියනවා නම්. අපි මේ ඒ අකුරට දාන sound එක තමයි අපි සිංහල නම් ලියනවා නම් පුතේ ආ මේ බලන්න sa ma saman. okay ආයි ලියමු මේක. මේ බලන්න මොකද්ද මේ මම ලියන්නේ? ma amal. ඔන්න ඔය විදිහට තමයි අපි සාමාන්‍යයෙන් නම් ලියන්නේ පුතේ. මේක අපි සාමාන්‍යයෙන් 3 වසරට යද්දිම grade 3 වලට ඔයාලා යද්දිම ඔයාලගේ ටීචර්ස්ලා කියලා දෙන්න ඕනේ දෙයක් වගේම මම දන්නවා ඔයාලගේ ටීචර්ස්ලා කියලා දීලා ඇති කියලා. මේ රිවිෂන් සෙෂන් එක නිසා මම චූට්ටක් මේක මේ කියලා දුන්නේ. මොකද සමහර බබාලා ඉන්න පුළුවන් අපේ කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ කියලා දන්නේ නැති. නම් කොහොමද ලියන්නේ කියලා දන්නේ නැති. ඒ නිසා අපි quickly back into the session. හරි මේ බලන්න මෙතන තියෙන්නේ මොකක්ද මේ වචනේ? සහන් කියලා දීලා after that here I'm මොකක් වෙන්න පුළුවන්ද answer එක? It's pretty easy. කරන්න තියෙන්නේ මේ දෙක මොනා කරන එකද? මාරු කරන එක. මේක හරීම simple question එකක් ඔයාලට නම් මේම question එකක් දුන්නොත් නම් අනිවාර්යෙන් ඔයාලා ලකුණු ඔක්කොම ගන්නවා කියලා මට ෂුවර්. මේ බලන්න කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි පුතේ. Okay, this is first one. I'm who? Mama කවුද? I'm සහන්. Okay, this is the answer for the first question.
මේක තමයි පළවෙනි එකට උත්තරේ. I'm සහන්. අපිට මේක කියන්න පුළුවන් තව විදිහකට. Let's write it also. I am සහන්. මෙහෙම කිව්වත් I'm සහන් කිව්වත් both are equal. I'm සහන්, I'm රුවනි, I'm නදුන්, I'm කවිදු ඔය විදිහට අපිට අපේ නම් කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට පුතේ ආන්සර් එක වෙන්නේ I'm සහන්. ඕකේ? ඊළඟට බලන්න. What's Okay මට කියවුණා ආන්සර් එක. It's okay. බලන්න. Name what's your? ඒ මොකද්ද ඒ? ඔයාලා දන්නවා මේකත්. මොකක්ද දෙන්න ඕනේ? මෙතන තියෙනවා WH වලින් පටන් ගන්න වචනයක්. අනිවාර්යෙන් පුතේ WH වලින් පටන් ගන්න වචනයක් දීලා තියෙනවා නම් මේ වගේ rearrange කරන sentence එක you have to take that word into the front. Front means what? ඉස්සරහට ගන්න ඕනේ. මොකද it's a question. It's a question word. WH වලින් මේ බලන්න. what එක මොනාගෙන්ද පටන් අරගෙන තියෙන්නේ? WH වලින්. Let's change the color, okay? Is this enough? Okay. It's not visible. Shall we change this too? Okay. Here, what should be taken into the front? See, can you see? Yes, ne? Okay. What? It's not reading. What? Apostrophe S. What's? ඊළඟට මොකක්ද? Your name. මොකක්ද ඔයාගේ නම? What's your name? What's your name? මොකක්ද ඔයාගේ නම? Okay? ඊළඟට තියෙන්නේ මොකක්ද බලන්න. I'm hello Nadri. පුතේ මෙතන Nadri කියලා කියන්නේ is a name. Okay? කොහොමද කියන්නේ? මම කසුනි. I'm කසුනි. ඒ වගේම තමයි මෙන්න මෙතනත් What is here? You have to write what? I'm hello Nadri කියලා කියන්න බෑනේ නේද අපිට? It's really odd. Then we have to rearrange this sentence. What we have to do? We have to take this one. Hello. මම ඔයාලට කිව්වා නේද? අනිවාර්යෙන් අපි ඉස්සල්ලාම hello හරි hi හරි කිව්වොත් එහෙම we have to keep it in front. ඒ කියන්නේ අපි ඉස්සල්ලාම එක දාන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. ඒ නිසා ඉස්සල්ලාම එන්නේ පුතේ මෙන්න මේක. What is it? Hello. Hello. Sorry. Okay. Hello. මේකත් කියලා දෙන්නම්කෝ මම ඔයාලට. මම මොකද්ද මේ ඩොට් එකක් තියන්නේ ඉරක් ඇඳලා? What is this? ඩොට් එකක් තියන්නේ මොකද්ද මම මේ ඉරක් ඇඳලා මෙන්න මෙහෙම. Okay. See. මෙන්න මෙහෙම එකක් ඇඳලා. මෙන්න මෙහෙම එකක් ඇඳලා. මේ මොකද්ද මේ? We call this as exclamation mark. ඒ කියන්නේ පුතේ අපි මේකට කියන්නේ විස්මයාදී ලකුණ කියලා කියනවා. Hello, hi, wow වගේ දේවල් දක්වද්දී අපි මෙන්න මේ exclamation mark එක පාවිච්චි කරනවා. hi කිව්වත් එහෙමයි. Hello after hello මොකද පාවිච්චි කරන්නේ? I am Nadri. මම කවුද? Hello මම I am Nadri. See, it's pretty easy, නේද? හරිම ලේසි. Hello, I am Nadri. මම Nadri. කොහොමද කියන්නේ? Hello, මම
අනුර කොහොමද කියන්නේ? hello මම අනුර. hello I'm අනුර. okay කොහොමද කියන්නේ? මම සඳුනි. hello I'm සඳුනි. එන්න මේ විදිහට තමයි අපි මේක පුතේ rearrange කරන්නේ. after that we have to shifting to this one. බලන්න. මෙන්න මේක නම් ඔයාලට අනිවාර්යෙන් මතක ඇති. This is a song එක කොටස. This is a part of a song that you have learned in your textbook. textbook එකේ මතකද දුන්නා one little fingers, two little fingers, three little fingers, like one little finger, tap tap tap, then two little fingers, tap tap tap. අන්න ඒ song එක අරගෙන තමයි මෙන්න මේ rearrangement එක දීලා තියෙන්නේ. okay? ඉස්සෙල්ලාම අපි දක්වන්න ඕනේ මෙන්න මෙහෙම පුතේ. මොකද්ද? ඉස්සෙල්ලාම ගන්නේ. This one should be the first one. ඔන්න මේක තමයි ඉස්සෙල්ලාම ලියන්නේ අපි. one, okay, then little, one little. ඊළඟට one little finger. okay, one little finger. මෙතන two තිබ්බනම් මොකක්ද දාන්නේ? two little fingers. three තිබ්බනම් three little fingers. four තිබ්බනම් four little fingers. හරිම easy. This is one little finger. okay, one තමයි අපි ඉස්සෙල්ලාම දාන්නේ මේකට. ඊළඟට බලමු මොකක්ද කියලා. ඔන්න ආයේ question word එකක්. මොකක්ද? how. how තියෙන තැනක we have to use it in front. okay, this one. how. okay, how. sorry. how old. ඊට පස්සේ මොකක්ද? මේ වයස අහන්නේ. මම කලිනුත් කිව්වා. ඔයාගේ වයස කීයද කියලා අපි අහන්නේ කොහොමද? how old are you? එහෙනම් how old are you? how old are you? තව දෙයක් මෙන්න මෙයාලව අපිට පුතේ අමතක කරන්න බෑ. okay? this one. see. මෙන්න මෙයාලව. මේ බලන්න. කවුද මේ? මේ? මෙයාලව. මෙයාට අපි කියන්නේ කවුද මෙයා? මෙයා ඇවිල්ලා question mark එක. question mark. මේ question mark අපි දාන්න ඕනේ මේ හැම word එකකටම what හරි how හරි තියෙනවා නම්. what වෙන්න පුළුවන්, how many වෙන්න පුළුවන්, how much වෙන්න පුළුවන්. okay? හැම එකටම අපි දාන්න ඕනේ මේ question mark එක. නැත්තම් පුතේ ඔයාලගේ sentence එකම මොකක් වෙනවද? වැරදි වෙනවා. okay? then this is also pretty easy. මොකද්ද බලන්න? what is this? I'm. නැත්තම් I am කියන්නත් පුළුවන් අපිට. I'm 8. I'm 8. okay? how old are you කියලා question එකක් අහලා ඔන්න ඒකට answer එකක් දීලා තියෙනවා. I'm 8 කියලා. මට කීයද? අවුරුදු 8යි. okay, then what is this? බලන්න. අර මම කලින් කිව්වා වගේ මෙතනත් hi කියන එක ඇවිල්ලා තියෙනවා hello වෙනුවට. එහෙනම් අනිවාර්යෙන් මොකක්ද දාන්නේ? we have to use hi in front of here. hi. okay, hi, then exclamation mark. Don't forget that one. okay, hi, then
Hi. Yes. Hi. Yes. Hi. I'm Nethu. මම කවුද? Nethu. බලන්න පුතේ මෙන්න මෙතන මම දාලා තියෙනවා Nethu කියන නමේ එන්න අකුර අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද අපි වචනයක් නමක් ලියද්දි නමක් වෙන්න පුළුවන් ගමක් වෙන්න පුළුවන් we have to write the capital letter what we have to write capital letters පාවිච්චි කරන්න ඕනේ අපි නමක් හරි ගමක් හරි ලියනවනම් ආයේ ඔයාලට මෙන්න මෙයාව පේනවද ඔයාලගේ ටීචර්ස්ලා ඔයාලට උගන්වලා ඇති you can't use capital letters at the middle of the sentence අපි කොහොම වෙලාවකවත් වචනයක් මැද හෝ වාක්‍යයක් මැද එහෙම capital letters ලියන්නේ නැහැ හැබැයි මෙතන එක වෙනස් මොකද පුතේ ආයි කවදාවත් අපි simple letters වලින් ලියන්නේ නැහැ ඒ වගේම නමක් දීලා තියෙනවා නම් අපි ඒකත් simple letters වලින් ලියන්නේ නැහැ okay then the last one මොකද්ද අහලා තියෙන්නේ මේ I am 8 කියන එකටම ඔන්න තව චූටි කෑල්ලක් ඇඩ් කරලා තියෙනවා බලන්න I'm කොහමද පටන් ගන්නෙ I'm 9 years old මට වයස අවුරුදු කීයද 9යි see මට වයස අවුරුදු 9යි I'm 9 years old okay මට වයස අවුරුදු 9යි මෙන්න මේ විදිහට තමයි අපි මේ sentence ටික rearrange කරන්නේ okay මම පුතාලට තේරුණා කියලා හිතනවා බලන්න මේක අපි හැදුවේ කොහොමද I am සහන් ඊළඟට what's your name hello I am Nadri one little finger how old are you I'm G is missing here I'm 8 and hi I am Nethu and I am 9 years old so those are the things that you can include okay for this rearrangement මෙන්න මේ rearrangement කරන්නේ අපි මෙන්න මෙහෙමයි ඔයාලට පැහැදිලි කියලා හිතනවා අපි ඊළඟට යමු පුතේ අපේ ඊළඟ මේකට බලන්න මම ඔයාලට දීලා තියෙනවා මෙන්න මෙතන කිසිම උදව්වක් නැහැ ඔන්න you have to write these answers in yourself ඔයාලා තමයි ලියන්න ඕනේ මේකට answers okay teacher is with you but for this teacher is not with you okay මම මෙන්න මේකට ඔයාලත් එක්ක නැහැ you have to write your own answers okay අපි මෙච්චර වෙලා මොකද කරේ මේක ඩිස්කස් කරන්නේ මේ බලන්න කමක් නැහැ ඉතින් teacher has to be with you නේ ඒ නිසා මම උදව් කරන්නම් මේකට what's your name කියලා අහලා තියෙන්නේ it's really easy මොකක්ද ඔයාගේ නම කියලා යාලා තියෙන්නේ can you write what's your name okay if you can please write your name there what's your name I'm who I'm ඔන්න මම ලියනවා මගේ නම okay you have to write your names okay I'm රුවනි මගේ නම රුවනි okay මගේ නම රුවනි දෙවෙනි එක මොකක්ද what is the second one how old are you ඔයාගේ වයස කීයද මගේ නම් I'm 24 24
මගේ නම් වයස අවුරුදු 24යි. ඔයාලට එච්චර වයස නෑනේ. ඒ නිසා ඔයාලා ලියන්න ඕනේ මොකක්ද? I am how old are you? I think 8 නේ. I'm 8 years old. නැත්තම් how old are you? I am 7. නැත්තම් I am 9. I am 10 years old වගේ දෙයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ලියන්න පුළුවන් මෙතන. Okay. ඊළඟට what grade are you in? ඔයා ඉන්නේ මොන වසරේද? Okay. අපි මේක පුංචි වෙනසක් කරමු පුතේ. මම උනාට කමක් නැහැ. Let's do this as 8. Okay. අපි මේක 8 ම දාමු. Okay. නැත්තම් ඔයාලටත් පැටලෙනවනේ. Let's do it as 8. Okay. This is I am 8 years old. Hmm? 8 years old. Okay. Let's write this one here. Okay, I'm 8 years old. මට වයස අවුරුදු කීයද? 8යි. ඔන්න මාත් ඔයාලා වගේ චූටි බබෙක්. Okay? What grade are you in? ඔයාලා කී වසරේද ඉගෙන ගන්න පුතේ? I'm in which grade? Grade 8. I am in grade 8. Okay, I'm in grade 8. මම ඉන්නේ 8 වසරේ. I'm in grade 8. ඊළඟට බලන්න where do you live? පුතේ live කියලා කියන්නේ ජීවත් වෙනවා. ඒ කියන්නේ ඔයා කොහෙද ජීවත් වෙන්නේ? ඔයාගේ ගෙවල් තියෙන්නේ කොහෙද කියලායි මේ අහන්නේ. Where do you live? I'm in I'm in අපි දාමු I'm in where? Where it is. ඕන තැනක් දාගන්න මෙතනට. මම දානවා I am in Hettipola. Okay? I think you don't know it, but I'm in Hettipola. Okay? It's a village. Not a village, it's a town. It's a town එක. Hettipola. ඔන්න ඔයාලට දාන්න පුළුවන්. ඔයාලා if you are living in Colombo, you can write I live. Oh my God. I have done a small mistake here. See, yes, I'm in, sorry. අපිට පුළුවන් මේක දාන්න I'm in Hettipola. I'm in, what happened? Let's see, there's this. Okay. මෙහෙම දාන්නත් පුළුවන් I'm in Hettipola කියලා දාන්නත් පුළුවන්. නැත්නම් I live in Hettipola කියලා දාන්නත් පුළුවන්. Both are correct. I'm in Hettipola නැත්නම් I live. What happened? In Hettipola. හැබැයි ඔන්න හෙට්ටිපොළ කියන එක හරි, කොළඹ කියන එක හරි, කුරුණෑගල කියන එක හරි සිම්පල් වචනයකින් සිම්පල් අකුරකින් පටන් ගත්තොත් නම් ඔන්න ඔයාලා වැරදි. හරිද? මේක අනිවාර්යෙන් පටන් ගන්න ඕනේ කැපිටල් අකුරකින්. අයියා බබෙක්ගෙන් තමයි පටන් ගන්න ඕනේ. මල්ලි බබාලාගෙන් අපි පටන් ගන්නෙ නෑ කොයිම වෙලාවකවත්. ඌවා මල්ලි බබාලාස් and අයියා බබාලාස්. අයියා බබාලා කියන්නේ අපි කාටද? කාටද
අයියා බබාලා කියන්නේ. capital letters වලට තමයි අපි අයියා බබාලා කියන්නේ. ඕකේ? මෙයාලා කවුද? මේ simple letters. ඒවට අපි කියන්නේ මල්ලි බබාලා කියලා. අයියා බබෙක්ගෙන් තමයි හැමතිස්සෙම අපි පටන් ගන්නෙ මොකක්ද? ගමක්, නමක්. ඔය කියන දෙක name. If it is a name or if it is a village, we start it with a අයියා බබෙක්. අයියා බබෙක්ගෙන් තමයි අපි මේක පටන් ගන්නෙ. ඕකේ? මල්ලි බබාලා ලියලා අවු වෙන්න එපා. හොඳද? Okay, then let's move on to the other one. Okay, there is one more, I think. There are few more. Okay, there are 10. Yes, no 8. Okay, these are the other things that we are going to write. Okay, බලන්න මේ ප්‍රශ්නෙත් ඔයාලගෙන් අහන්න ඉඩ තියෙන ප්‍රශ්නයක්. මොකක්ද මේ? Do you have a pet? Yes, I have a pet කියලා ලියන්නත් පුළුවන්. Yes, I have a parrot. නැත්නම් cow නැත්නම් ඔයාලට ඔලියෙක් ඉන්නවා කියන්නකෝ elephant කෙනෙක් ඉන්නවා pet කෙනෙක් විදියට. You can write I have an elephant. Okay? අපි මේකට මෙහෙම ලියමු. Yes, yes කියලා දාලා කමාවක් දාලා yes I have a pet. Okay, this is how to write this. Yes, I have a pet. මෙන්න මේ විදිහට තමයි අපි මේක ලියන්නේ. ඊළඟට අපි බලන්න what's your pet? කවුද ඔයාගේ pet කියලා අහනවා. Who is your pet? My pet. මෙන්න මේවයි පටන් ගන්නෙ. My pet. මගේ සුරතලා මොකෙක්ද? My pet is a බල්ලෙක් නම් my pet is a dog. පුසෙක් නම් my pet is a cat. අලියෙක් නම් my pet is an elephant. හරකෙක් නම් එළදෙනක් නෙමෙයි හරකෙක් නම් my pet is a bull. එළදෙනක් නම් my pet is a cow. Okay, I have a dog, so I am writing here my pet is a dog. මම මෙහෙම කියද්දි ඔයාලට පොඩ්ඩක් මෙව වෙන්නේ නැති පොඩ්ඩක් ඇහෙන්නේ නැති මම සමහර ඒවාට කිව්වා සමහර ඒවාට ඇන් කිව්වා. ඇයි පුතේ එහෙම වෙන්නේ? yes ඇයි එහෙම වෙන්නේ? ඇයි අපි ඇන් දාන්නේ? ඔයාලා දන්නව ඇති ඒක. එකක් තියෙනවා ඔයාලට. මෙන්න මෙයාලාගෙන් වචන පටන් ගන්නවා නම් අපි දාන්න ඕනේ මොකක්ද? ඇන්. අපිට බෑ කියලා දාන්න යාලට. We have to write an. Okay? an. ඉතුරු consonants වලට ඒ කියන්නේ vowels නැතුව මෙන්න මෙහෙම තියෙනවා නම් බලන්න. This one like this. B වලින් C වලින් D වලින් F වලින් G වලින් H වලින් මෙන්න මේ විදිහට consonants වලින් පටන් අරගෙන තියෙනවා නම් මොකක් හරි දෙයක් we have to put what? A. Okay, ඒකයි මම an elephant කිව්වේ. නැත්තම් මට පුළුවන් elephant කියන්න. elephant වෙන්නේ කවදාවත්. මොකද පුතේ ඊ අකුර කවුද? ඊ අකුර vowel අකුරක්. Okay, ඒ වුණාට මම කිව්වේ cat කියලා. ඒ කියන්නේ මොකක්ද? C අකුර මොන අකුරක්ද? consonant අකුරක්. ඒ නිසා අපි කියන්නේ a cat සහ an elephant උනේ යන්නේ ඒ නිසායි. Okay? Okay, then this one. Who is your friend?
My friend is හරිම ලේසි. You have to write the name. My friend is Kalani. Okay, she's my friend. What about you පුතාලා? ඔයාලගේ කවුද? සඳුන්, නාදුන් ඕන එකක් දාගන්න පුළුවන් අපිට මෙතනට. Who is your friend කියලා අහපුවාම. Okay? My friend is කවුරු හරි. Okay? ඔයාලගේ නම. ඔයාලගේ එක නම තියෙනවනේ නේද? යාළුවෝ ගොඩාක් ඉන්නවා. හැබැයි මෙතන යාළුවෝ ගොඩාක් ඉන්නවා කියලා අනේ මගේ යාළුවා තරහ වෙයි කියලා you can't put everyone here. Okay? හැමෝම දාගෙන යන්න බෑ කමා නැත්නම් යාළුවා තරහ වෙනවනේ කියලා. You have to write only one name here. Okay? එකයි ලියන්නේ. හැබැයි මෙහෙම තිබ්බොත් එහෙම friends are කියලා තිබ්බොත් එහෙම මෙන්න මෙතන S අකුරක් එක්ක මේක ආවෙලා තිබ්බොත් එහෙම ඔන්න ඔයාලට යාළුවා තරහ වෙන්නේ නැති විදිහට ඔන්න ඔම දිගට දාගෙන යන්න පුළුවන්. හැබැයි මෙතන my friend is කියලා තියෙන්නේ. is කියන එක අපි පාවිච්චි කරන්නේ එක්කෙනෙක් එක්ක. okay? is පාවිච්චි වෙන්නේ අපි එක්කෙනෙක් එක්ක. okay? මේ බලන්න බබෙක් අඳුවා මම එක බබෙක් නම් it should be is. බබාලා දෙන්නෙක් නම් it should be what? yes. මම නම් මේ ඔයා නම් I නම් it should be am. okay? මම නම් am. එක්කෙනෙක් නම් is. ගොඩක් නම් are. අන්න ඒ විදිහට තමයි එන්නේ. ඒ නිසා තමයි මේ friend ආවේ is. okay? My friend is Kalani. Next one, how old is she? හොඳ ප්‍රශ්නයක්. මගේ වයස ඔන්න කියන්න අපි දන්නවා. okay? කොහොමද කියන්නේ? එයාගේ වයස. ඔන්න ප්‍රශ්නයක්. okay? කොහොමද කියන්නේ? මේක හරිම ලේසි. I am කියලා අපි දැම්මා I am 8 years old, I am 9 years old කියලා දාපු එක මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ she එක්කනාව මෙතනින් දාලා මොකද කරන්නේ අපි? she නම් මොකද පුතේ එන්නේ? මේ බලන්න එක්කනයි. එක බබෙක් නම් we have to write is here. She is what? She is කියලා වයසට. She is 8 years old. okay. ඔන්න දැන් පිරිමි ළමයි මාත් එක්ක තරහ වෙයි. okay? she is 8 years old. ඔන්න මම කියලා කිව්වනේ ඔන්න දැන් පිරිමි ළමයි මාත් එක්ක තරහ වෙනවා. ඇයි ටීචර් she විතරක් දුන්නේ? ඇය කියලා විතරක් දුන්නේ මොකද අපිට ගෑනු ලාලෝ නෑනේ. ඔන්න තියෙනවා ඔයාලගේ උත්තරේ පුතේ. he. අපි she කියන්නේ ගෑනු බබෙක්ට. girls ලට තමයි she කියන්නේ අපි. ඔන්න අපි දාන කොණ්ඩයක් දාමු මෙයාට. ඔන්න කොණ්ඩයක් දෙන්න නැද්ද? okay. ඔන්න කොණ්ඩයක් දැම්මා. okay? sheet. ඔන්න heat. අපි he අඳිනු මෙතන. කියන්නේ boy කෙනෙක්. ඔන්න he has only 2 hairs. okay? okay. he කියන්නේ අපි කාටද? boy කෙනෙක්ට. she කියන්නේ අපි කාටද? girl කෙනෙක්ට. he වේවා she වේවා පුතේ එක්කනයිනේ. එහෙනම් අපි දාන්නේ මොකක්ද මෙයත් එක්ක? is. he වේවා she වේවා දෙකමතම අපි දාන්නේ මොකක්ද? is. he is 8 years old. okay. මෙන්න මෙහෙමයි මේක ඉන්නේ. දැන් ඉවරයි ඔන්න අපේ ප්‍රශ්න ටික. okay? මෙන්න මෙහෙමයි ඉන්නේ. she එක මතක තියාගන්න පුතේ. she වේවා he වේවා අපි දාන්නේ is. okay? I වුණොත් විතරයි අපි am දාන්නේ. ගොඩක් හිටියොත් තමයි අපි දාන්නේ කියලා චුට්ටක් මතක තියාගන්න. this is a revision නේ. okay, then shall we erase it? okay.
ඊළඟට අපි එනවා ඔන්න තව ප්‍රශ්නයකට. බලන්න කවුද මම මේ දීලා තියෙන්නේ කියලා. ඔන්න ඊළඟට තියෙනවා ඔයාලා ආස කරන ප්‍රශ්නයක්. මේක නම් this is really pretty easy. දැක්ක ගමන් කියාගෙන ගියා එක මේකට උත්තර. Okay? Can you please read the first word with me? How is it? Rabbit. Rabbit කියන්නේ කාටද? Hava. The most timid animal in the world. Yes, most timid animal. Yes, අපි කියනවා හරිම අහිංසකයි හාවා කියලා. නේද? Rabbit. මෙන්න මෙයා rabbit. Okay. අපි පුතේ rabbit hair කියලාත් කියනවා සමාන පදයක් විදිහට. Okay. Then who is this one? Umba. කියන්නේ කවුද? It's cow. Okay. Cow. මේ බලන්න ලස්සන cow කෙනෙක් ඉන්නවා. It's black and white. Okay. Black and white. Let's zoom it. You can't see unless then. Okay. Now can you see? Okay. Then බලන්න ඊළඟට කවුද ඉන්නේ? DOG. Boo boo. Sing boo boo. Balla. Okay. Where's dog? මේ ඉන්නේ ලස්සන dog කෙනෙක් brown color එකේ. ඔන්න dog. Okay. Then what is this? That is cat. Meow. Gane. Okay. Cat. Where's cat? Here is cat. Okay. ඊළඟට fish. Fish නම් ඇත්තටම මට fish ගේ sound එක දාන්න තේරෙන්නේ නැහැ. I think you can do it. Okay. You can leisurely do it at home. Fish තමයි මෙන්න මෙයා. Okay, orange color තියෙනවා. ඊට පස්සේ යාගේ white color එකකින් strips ගින් තියෙනවා නේද? ලස්සනයි යා. Okay, it is really pretty. අවසාන එක්කෙනා කවුද? He's speaking with us too. Parrot අපිත් එක්ක කතා කරනවා. කවුද? Parrot. Okay. එන්නේ විදිහටයි ඒක වෙන්නේ. Okay. There are 1 2 3 4 5 6. Let's read them together. Who is this? Cat, and then parrot, and then cow, and then dog, and then fish, and then rabbit. It's pretty easy. Okay. Then අපි යමු අනිත් ප්‍රශ්නෙට. අන්න අර කියපු දේවල් ටික අපිට තියෙනවා ආපහු ලියන්න. Okay. බලන්න. Look at the pictures and complete the spaces. Spaces කියලා කියන්නේ blank කියන එකට. blank කියන එකට කියන සමාන වචනය. ටීචර් වැඩි උස්ස නැහැ. සෑහෙන try එකක් දාන්න ඕනේ. ලියන්න. Okay. Look at the picture and complete the spaces. Spaces කියන්නේ blank එකට කියන තවත් නමක්. Okay. Spaces කියලා දුන්නා කියලා ඔනේ මේ මොකද්ද මේ මම නම් දන්නේ නැහැ මේක කියලා බය වෙන්න එපා. Okay. Spaces කියන්නේ blank කියන්නේත් එකයි. Okay. ඔයාලට ගොඩාක් පුරුදු මං හිතන්නේ පුතා blank. Fill in the blanks. හැමතිස්සෙම එනවා මේ වචනේ. Fill in the blanks. So blanks නැතුව මම දීලා තියෙනවා spaces කියලා. Okay. This is my pet. Okay. It is a meow. What is it? Cat. It is a cat. Okay. Then who is this? It is a parrot. You also given. See? Parrot. Ne? අපෝ යා කරා මෙයාට. Parrot. Okay? ඊළඟට මෙයා කවුද මේ? Umba, gani kawuda? Who's this? Cow.
Okay, this is cow. Uh-oh. Shall I erase this? This is cow. Oops. It's okay, ne? Okay, this is okay. This is oh cow. ඊළඟට මේ කවුද? You already know this. මේ කවුද? මේ තමයි dog. Dog. Let's erase this, huh? ඊළඟට කවුද බලන්න? Who is this? Rabbit. Very good. Rabbit. Rabbit. Okay. Last one. කවුද? Fish. අන්න ඉන්නවා. Parrot, cow, dog, rabbit, fish. Okay. මේවා ඔයාලා ඉගෙන ගත්තා ඔයාලගේ textbook එකේ පුතා. Okay. Then let's move on to the other. ඔන්න තියෙනවා අපිට පුතා ටේබල් එකක් දීලා. හරිද පුතේ? මේක ඇවිල්ලා ටේබල් එකක්. බලන්න ක්වෙස්චන් එක මොකක්ද කියලා. Set the words අපිට දාන්න තියෙන්නේ ඔන්න මේ වගේ තෝරලා මේවට. දැන් ඔයාලා දන්නවා කවුද pets කියන්නේ, කවුද names මොනවද, pets මොනවද, numbers you already know 1 2 3 4 5 6 7 ඕවා තමයි numbers. ඉතින් ඔන්න අපි දාන්නයි යන්නේ මේක මුල ඉඳන්. Okay? සහන් කියන්නේ pet කෙනෙක්ද? No. Sahan means a name. So we have to write Sahan here. Sahan. Okay. Oh, I have to write it in another. Okay. Let's write it with black color. Yes, black is enough. Okay, this is Sahan. Sahan කියන්නේ මොකක්ද? name එකක්. ඒ නිසා අපි සහන්ව දාන්න ඕනේ name එකකට. සහන් කියන්නේ pet කෙනෙක් නෙමෙයි ආ. සහන්ලව අපි ඇති කරන්නේ නැහැ නේ. Okay. The numbers බලන්න 1 කියලා දීලා තිනවා. You know it. 1 කියන්නේ number එකක්. Okay. ඊළඟට cat කියන්නේ කවුද? අපි පූසව දාන්නේ අපි කැට්ව හදන්නේ සුරුතලෙක් විදිහට නේද ගෙදර. අපි හරි ආදරේ පූසොන්ට. නේ ගෙදර ඉන්නවා නම් පූසෝ ඔයාලා හරි ආදරේ යාට නේ. මේ කැට්ව දාන්නේ අපි pets යටතට. ඊළඟට සහන් 1 cat ඔන්න දැම්මා අපි. ඊළඟට බලන්න මේ මොකද්ද තියෙන්නේ? Misal අයිති වෙන්නේ මොකේද? Misal is also a name. Misal. ඊළඟට dog. You know it already.
dog. ඊළඟට 2 දෙක නම්බර් එකට යන්නේ 2 the number 1 2 3 4 5 6 7 ඔක්කොම numbers වලට යන්නේ ඊළඟට Senuri. Senuri is Senuri a pet? Pet කෙනෙක්ද Senuri කියන්නේ? නෑ Senuri කියන්නේ නමක්. එහෙනම් we have to write it. Oh my gosh, I have written here Senuri here. No, wrong. Senuri. එයා නමක්. ඒ නිසා එයා girl කෙනෙක් නිසා අපි ලියනවා මෙතන නමක් විදිහට ඒක Senuri කියන එක මෙතන. ඊළඟට Senuri. Sahan, Nisal, Senuri, and then cow. Cow කොහටද යන්නේ? මෙන්න මෙතනට. Cow. Okay. Then 3. 3 is a number. Then තව තියෙනවා මොනවද? රුවනි. It's my name. එහෙනම් ඒකත් මොකක්ද? name ගොඩටයි යන්නේ පුතේ. රුවනි. Okay. Then the other one 4. 4. ඊළඟට parrot. ඔන්න මෙන්න මේ විදිහට තමයි අපේ graph එක fill වෙන්නේ. Okay, තව දෙකක් තියෙනවා. මෙතන ඉඩ නැති නිසා මම දැම්මේ නෑ දෙක. මෙන්න මෙයාව. Netu සහ 5. Netu කියන්නේ name එකක් කියලා ඔයාලා දන්නවනේ. Netu කියලා බල්ලෝ නෑ නේද? Netu කියලා පූසෝ නෑනේ නේද? එහෙම දාන්නත් පුළුවන් ඕන කෙනෙක්ට. හැබැයි it's a name පුතා. Netu and 5 should be here. Okay? Let's quickly move on to the other part then. Okay. These are numbers. ඊළඟට අපි යන්නේ numbers වලට. හරි. දැන් ඔන්න තවත් ලේසි question එකක් තමයි අපි කතා කරන්න යන්නේ. Count and write. Count කරන්න ඕලා හැමෝම දන්නවා. කීයට වෙනකම් count කරන්න දන්නවද? එකෙන් ඉඳන් 10ට නැත්නම් 1 to 10 or 1 to 100. මෙතන as you are all in grade 3 or small little boys and girls නිසා 1 to 10 තමයි අපි count කරන්නේ normally. හරිද? Shall we count together? Okay, අපි count කරලා ලියමු මේකේ ගාන. Okay? There are 1 2 3. How many? 3 circles there. Three. Okay. There are some triangles here. Okay. බලමු triangles කොච්චරක් තියෙනවද කියලා. 1 2 3. It also 3. බලන්න ඒකත් 3යි. Okay. I triangles වගේක් දීලා තියෙනවා. බලන්න how many? 1 2 3 4 5 6 7. 7 is E V E N. 7. Okay. ඊළඟට 1 2 3 4 5 6 7 8 9. There are 9 circles. 9. Okay? ඊළඟට බලන්න squares ටිකක් දීලා තියෙනවා teacher. How many are there? 1 2 3 4 5 6 7 8 9 10. There are 10 squares. 10. Okay? ඊළඟට බලන්න මොනවද තියෙන්නේ කියලා.
Yes, 10. How many squares here? 2 squares. T W O 2. T W O 2. Okay. Then 4. There are 4 squares. F O U R 4. F O U R 4. Then 1 2 3 4 5. There are how many? 5 squares here. 1 2 3 4 5. Okay. Last one. For the last? Yes. For the last, let's count together. 1 2. There are rectangles. 1 2 3 4 5 6 7 8. 8. E I G H T 8. අටයි නම් 8. ඔන්න මේ විදිහට තමයි අපි අපේ නම්බර්ස් අපෝ මතක් කරගත්තේ. ඔයාලා හැමෝම දන්නවනේ එකේ ඉඳන් 10ට ගණන් කරන්න නේද? මෙන්න මේක මම දාලා තියෙනවා අලුතෙන් අන්තිමටම පාර්ට් එකක් පුතාලට. This is to write the missing numbers. ඔන්න ඔයාලා missing numbers ඔයාලා මේක ලියන්නයි තියෙන්නේ. මම මේක කරන්නේ නැහැ. As a homework I am giving this to you. Okay, homework එකක් විදිහට ඔයාලට මේක දෙනවා මම. Okay, හැමෝටම තේරුණා නේද? අද දවසේ පාඩම අපි කරේ පළවෙනි පාඩම චූටිවට ඉක්මනට ප්‍රශ්න කරගෙන ගියා. ඔයාලට එක්සෑම් එකට එයි කියලා හිතන ඒවා. ඉතින් අපි සූදානම් Bright Path online academy එක හරහා ඔන්න අපේ දෙවනි revision session එක පටන් ගන්න කරන්න next week onwards. Okay, so this is the end of today's session. So hope you have a good understanding about what I have taught to you today. මම අද ඔයාලට උගන්වපු ඒවා ගැන හොඳ idea එකක් ඇති කියලා හිතනවා. එහෙනම් ළමයි, goodbye for today.